මහණෙනි ප්‍රීති ප්‍රමෝදේ හට ගන්නවා කියනවා. බුදු ගුණ අහනකොට, ධම් ගුණ අහනකොට, සංඝ ගුණ අහනකොට ප්‍රීතිය එනවා කිය. මේ හිත හොඳ මිනිස්සුන්ගේ මේ දේශනාවේ තියෙන. මහණෙනි මේ ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපදෙනකොට හිත ගොඩාක් සැහැල්ලු වෙනවා. සිතට සැපේ ඇති වෙනවා, සමාධිය ඇති වෙනවා කියන. මහණෙනි මේ වගේ මිනිස්සු සියලු සත්වයෝ සූපත් වේවා කියලා මෙසිත වඩනකොට අප්‍රමාණව හිතේ මෛත්‍රිය ඇති වෙනවා කියන. උතුම මෛත්‍රී කරුණාවක් හිතේ හට ගන්නවා කියන. මේ වගේ මිනිස්සු සසරින් ඈතර වෙනවා කියන. හිත හොඳ වෙන්න කියන්නේ ඒකයි. හිත නරක කරගෙන යන්න පුළුවන් නිවනක් නැහැ. පින්කමකට ගියත් හිත නරක කරගන්න එපා. මේ බණ අහන්නවත් හිත නරක කරගන්න එපා. මොකද මෙයාලගේ දැන් පැතුම්ගේ අදහසක් නැහැ. මෙතෙන් එන කෙනෙක් කාගේවත් හිත නරක කරලා යවන අදහසක් ඔයාලට තියෙනවද? නැහැ. ඔයා සතුටු වෙන්නේ මෙයාලා හිත නරක වෙලා ගියොත්, හිත සතුටු වෙලා ගියොත්? සතුටු වෙලා ගියොත්. බණ කියපු මට සතුට, ඔයාලා හිත සතුටු වුණොත්, හිත නරක කරගත්තොත් නෙවෙයි. දානයකට මිනිස්සු ගෙන්නගෙන ගියත් අපි සතුටු වෙන්නේ ආපු මිනිස්සු සතුටු වෙලා ගියෝ. ඒ නිසා තවත් මිනිස්සුන්ගේ හිත නරක කරන්නත් එපා. හිත නරක කරගන්නත් එපා. ඒ හිත එන ප්‍රශ්න අභියෝග ඉදිරියේ හිත නරක කරගන්න නැතුව ඉන්න කොච්චර හොඳ හිතක් තියෙන්න ඕනද යාට. ඒ කියන්නේ කවුරු හරි වචනයක් කිව්වත් උක් ගණන් ගන්න නැතුව hina වෙලා අමතක කරලා ඉවසලා. මේ මිනිස්සු පින්වතුනි ගොඩක් පින්. දැන් ඒ නිසා තමයි එක මලක් පූජා කරලා දෙව්ලොව ගිහිල්ලා තියෙන්නේ. ඒ එක මලක් පූජා කරලා දෙව්ලොව ගියේ කොයි වගේ මිනිස්සුද? කෙටියෙන් කියන්න පුළුවන් හිත හොඳ මිනිස්සු. එක කැවුම් ගෙඩියක් පූජා කරලා දෙව්ලොව ගිහිල්ලා තියෙන්නේ. හිත හොඳ මිනිස්සු. හාමුදුරන් වහන්සේ නමකට කැවුම් ගෙඩියක් පූජා කළා කියලා නැන්දම්මට තිබ්බ. නැන්දම්ම හැන්දෑවේ ඇවිල්ලා යේලිගෙන් ඇහුවා කෝ අර කැවුම් ගෙඩිය? අනේ සාන්ති ඉරියව් තියෙන අම්මේ හරිම පුදුමයි ඒ ස්වාමීන් වහන්සේ. හරිම ප්‍රසන්නයි. මගේ හිත හරියට පැහැදුනා. ඔයාට පින් පිණිස මම පූජා කළා ඒ කැවුම් ගෙඩිය. ඊට පස්සේ කෝ යකෝ දෙන එකක් දෙන්න බෑ උඹට තියෙන දෙයක්. මගේ ඒව දුන්නේ. නෑ මම හිතුවා අම්මා මොකක් කියන්නේ නැති වෙයි කියලා. ඊට පස්සේ එනම් මේ ගෙදර ලෝකෙ උඹද? නෑ අම්මේ හිතන්න එපා කිව්වා. તો ඊට මන්දිවට එනවා તો කට ගහගෙන කියලා ළඟ තිබ්බ මෝල් ගහක් අරන් ඔළුවටම ගැහුවා. ඒම හරහා වැටුණා. දවස් 3-4ක් පණ ඇදලා තියෙනවා කෙල්ල. මැරුණා දෙවියන් අතර ඉපදුණා. නෑන්දම්ම ගැන කෝන්තර නෑ. මේ නැන්දම්මා මට ගහලා මම මේ පැදුරේ වැටිලා පණ ඇදලා දිනනවා. මිනිහා නැන්දම්මගේ පැත්ත ගත්තේ මං ගැන බලන්නේ නැහැ කියලා. මිනිහා ගැන කෝන්තරනේ. දුන්න දානෙම හිතුවා. වස්ත්‍රේ පිරිසිදු වුණාට පස්සේ පුංචි සායමත් අල්ලනවා. හිත පිරිසිදු වුණාට පස්සේ පුංචි පිනේ අදෙව්ලෝ වරන්. හිත අපිරිසිදු වුණාට පස්සේ වස්ත්‍රේ අපිරිසිදු වුණාට පස්සේ සායම් බේසමක ඉබුවත් බතික් කරන්න බෑ ඒක. ඒ වගේ පින්කම් 1000ක් කරනවා. රටටම ලෝකෙටම පේන්න පින්කම් කරනවා. හිත අපිරිසුදු නම් එයාව ගෙනියන්න බෑ සුගතියට. බුදුරජාණන් වහන්සේ කොච්චර මේ උතුම් කාරණාවක්ද වදාළේ. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝය. මනසයි මේකට ප්‍රධාන වෙන්නේ කියලානේ. බුදුරජාණන් වහන්සේ වදාළේ කොච්චර ඇත්තක්ද තුන්සිත පහදවාගෙන දන් දෙන්න කියලානේ. චතුරාර්ය සත්‍ය උනත් බුදුරජාණන් වහන්සේ එකවර දේශනා කරන්නේ නැහැ පින්වතුනි. හිත හදනකල්